අයිබෝන් කියලා සාදරෙන් අදරෙන් පිළිගන්නවා බයියා SL 2.0 YouTube නාලිකාවට වීඩියෝ 3ක් ගෙනලා තිනවා බලන්න ලෑස්ති වෙන්න channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්නත් පුළුවන් ඒ වගේම Facebook page එකක් තියෙනවා මට Mr. Baya SL Political page එකේ වෙනම වැඩසටහනක් කරනවා page එකත් follow කරලා message එකක් දාන්න ජෙප් එක නොවන ඕනම කෙනෙක්ට දැන් මේ වීඩියෝ එක බලමුකෝ බලලාට පස්සේ පොඩි comment එකක් දෙන්නම් ඊයේ දවසේ පළවෙනි ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු පටන් ගත්තා ඉස්කෝලේට දරුවෝ ආවා. මගේ අතේ තියෙනවා මේ ඉංග්‍රීසි මොඩියුල් එකේ එක වසරේ තියෙන ඇක්ටිවිටි 43 B කියන එක යටතේ නයසිලිමයින් හා විටමින් E සාරය නිෂ්පාදිත Forever Body Milk සහ Lotion. තියෙනවා මේ තාත්තා කෙනෙකුයි පුතෙකුයි අතර සංවාදයක්. පුතා අහනවා තාත්තේ මේ අපි කොහෙද ඉන්නේ? එතකොට කියනවා son we are in Colombo. ඒ කොහෙද මේ දවට ගහපල්ලිය කොළඹ කියලා දාලා තියෙන්නේ නල්ලූර් කෝවිලේ පින්තූරයක්. ඊට පස්සේ නල්ලූර් කෝවිල කියලා දාලා තියෙන්නේ දවට ගහපල්ලියේ පින්තූරයක්. එතකොට දැන් කියන්න පුළුවන් මේ නල්ලූර් කෝවිල ගැන තමයි මෙතන කියලා තියෙන්නේ කියලා. මේ දවට ගහපල්ලිය ගැන තමයි මෙතන කියලා තියෙන්නේ කියලා මේ ආණ්ඩුවේ ඉන්න මහා ප්‍රඥයෝ ඉන්නවනේ. ඒගොල්ලෝ කියන්න පුළුවන්. හැබැයි මේ ලයින් කරලා තියෙන විදිහ. මේක ලයින් කරලා තියෙන විදිහෙන් අපි කියවගන්නේ සාමාන්‍යයෙන් කොලම් එකක් මේ අතට. ඊළඟ කාරණාව තමයි ඇක්ටිවිටි 16C කියන එක යටතේ මේ තියෙන්නේ. මෙතන මුස්ලිම් ජාතික දියණියක් තමයි this is Zinat කියලා තියෙනවා. එයාගේ ෆැමිලි එක ඇඳලා තියෙනවා. මෙන්න මේ එයාගේ ෆැමිලි එකේ ග්‍රෑන්ඩ් ෆාදර් කියලා කාන්තා රූපයක් තමයි පෙන්නලා තියෙන්නේ. ග්‍රෑන්ඩ් මදර් කියලා පිරිමි රූපයක් පෙන්නලා තියෙනවා. දැන් මේවා දරුවන්ට යනකොට දරුවෝ කන්ෆියුස් වෙන්නේ නැද්ද? බලන්නකො මේ වීඩියෝ බලනකොට ඕගලන්ට මොනවද හිතෙන්නේ කියලා 100ට ආච්චි කියලා දානවා ආච්චිට 100 කියලා දානවා මොනවාද අනේ මේ ඕගලන්ගේ ග්‍රෑන්ඩ් ෆාදර් ග්‍රෑන්ඩ් මදර් කියලා දාලාලු මේ එහෙමලු මාරු වෙලා ඉතින් ඒ කියන්නේ මේගොල්ලෝ ඇත්තටම මේ පොත හැදුවට පස්සේ එහෙම නැත්නම් මේ මොඩියුල් හැදුවට පස්සේ කිසිම විදිහකින් මේගොල්ලෝ චෙක් කරලා නැහැ. මොකද මුන් හිතනවා ඇති අම්මට සිරි මුන් තමයි මුන් නෑ වෙන උසස් මිනිසුනේ මේ වෙන විද්‍යාඥයෝ ඉංජිනේරුවෝ එන්නේ ඉගෙනගත්තු උගත්තුනේ. ඉතින් මුන් හිතුවා මුන් ගහපු පළවෙනි එකේම ෂොට් එක හරි තමයි ආයෙ මුකුත් ඕනේ නැහැ කෙලින්ම කියලා ළමයින්ට දෙමුයි කියලා තමයි මේ වැඩේ වෙන්න ඇත්තේ. යකෝ ඔය චෙක් කළා මොනවද වෙන්නේ කියලා අරව මේවා කරලා බලලා දීපන්. ඒ තමයි කියන්න තින්නේ මේ වගේ ගොන් ආණ්ඩුවකදී උඹලා තමයි පත් කරගත්තේ උඹලට බයින්න ඕනේ අනිවාර්යෙන්. ගොන් හරක්ට බයින්න ඕනේ අනිවාර්යෙන්ම. හරි දැන් දෙන්න හදන්නේ අපේ උගණ්ඩා කුමාරි තමයි මේ ඉන්නේ. බොද කරන්න වෙනවා. හැබැයි මේ නෝනා කියන කතාව අහන්නකො පොඩි hina යන පොඩි වීඩියෝ කෑල්ලක් මේක මේ ඇත්තටම දැන් hina වෙන දේවල් තමයි රටේ වෙන්නේ. නමුත් hina යන දේවල්. හැබැයි මිනිසුන්ට hina වෙන්න හරි අමාරුයි. ප්‍රශ්නත් එක්ක hina වෙන්න අමාරුයි. ඔව් උගණ්ඩා කුමාරි. මේ රටේ දැන් ඕගොල්ලෝ කරන්නේ hina යන දේවල් ඒ වගේ දේවල් තමයි. හැබැයි දැන් මිනිසුන්ට ඇත්තටම hina වෙන්නත් බෑ ඕගොල්ලෝ කරපු දේවල් වල හැටියට. ඇයි දැන් මිනිස්සු සල්ලිම විතරක් හොයන ගමන් ඉන්නේ. නිකන් ඉන්නම බෑ. ඇයි දැන් කීයද බඩු මිල? ඉතින් ඕගොල්ලෝ කරපු දේවල් වල හැටියට මිනිසුන් තනියෙන් hina වෙවි. ඉතින් ඒවා අනිත් එවුන්ට පෙන්වන්නෙත් නැහැ. මොකද දැන් ඡන්දේ දුන්නා කියන එකටත් ලැජ්ජයිනේ. මාලිමාවට ඡන්දේ දුන්නයි කියනන්නත් ලැජ්ජයි මිනිසුන්ට. ඉතින් ඒක නිසා පාඩුවේ තමන් ඉතින් අර අනේ ඉතින් අපි මොනා කරන්නද ගගා ඉතින් ඉන්නවා. හැබැයි උඹලා කරන්නෙම hina යන වැඩ තමයි. හරි යන් අපි එන ඊළඟ වීඩියෝ එකට. කස්කස් ගන්නට කියලා අපි ඡන්ද දුන්නේ උ මාලිමාවතට. මේව කරන්න එපා කියලා මම තාවර කිල්ලා සිටිනවා දෙයියා. දෙයියෝ අපි අවුරුදු 14 ජීවත් වෙච්ච කඩකාමරේ මෙවසේ. ඊමණි 65 දෙවලා අවුරුදු 14 ඉස්සෙල්ලා පාචකඩ දැස්සිය සභාවට ගලාගෙන මේ ජීවත් වෙන කඩකාමරේ බලාත්කාරයෙන් කබාරවල සභාපති අස්කරන්න කියලා අස්කරන්න කොහෙදසා මෙවුවා. මේ කිසිම සරණක් නෑ අපිට. පාරට අස්කරන්නද අපිට තනක් දුන්නේ නෑ. අපි දරුවෝ පත්තරයක මේ ආතනදී එක්කෙනෙක් ජීවත් වෙන දරුවෝ පත්තරයක කියන්න තියෙන ඉතින් අංකල් ඔයාලා ඔය නිකන් ඉල්ලගෙන ඕකට කියන්නේ කොහොමද ඉල්ලගෙන බටර් ගා ගත්තා වගේ ඔයගොල්ලෝ නිකන් ඉල්ලගෙන දෙකට නැවුණා වගේ කතාවක් ඉතින් හොඳට තිබ්බනේ මහින්ද මහත්තයාගේ කාලෙදී කොරෝනා තිබ්බයි කියලා ඔයාලා දැනනේ පාරට ආවේ කොරෝනා කාලේ අමාරුවෙන් ගේම ගහපුවයි කියලා දැන තමයි පාරට ආවේ හරි ඊට පස්සේ රනිල් මහත්තයා වැඩේ කරන් ගියානේ ඊට පස්සේ ඔයාලා දැනනේ මාලිමාවට ඡන්දේ දුන්නේ ලස්සනට වැඩේ කරානේ එයා කට්ටිය හොඳට කරගෙන ආවනේ පුළුවන් උපරිම කරානේ. ඉතින් ඕගොල්ලෝ අන්තිමට මොකද කරේ? බුලත් කඩයක්වත් කරුව නැති කාලකන්ණි 70කට දීලා දැන් ඉතින් ඕගොල්ලෝ ওই විදිහට කමන්නේ මට නම් හරි සතුටුයි. මට සතුටුයි ඇත්තටම අංකල්ව පේනකොට. ওই විදිහට දඟලනකොට කට්ටිය දැන් ඇඹර එනකොට සල්ලි නැතුව වටේ එහෙම ඇවිද කෑග ගහ අඬනකොට මට හරි සතුටුයි උඹලා ඡන්දේ දුන්නනේ මුන්ට. ඉතින් ඒව මට හරි කුරිරු සතුටක් තියෙන්නේ උඹලව දැක්කම.
කරන්න දෙයක් නැහැ. උඹලා ඒකට කියන්නේ තියෙනවා කතාවක්. අර ඉල්ලගෙන මාමයිට් ගාගත්තා වගේ. ඒ වගේ සීන් එකක් තමයි ඉතින් උඹලා කරගත්තේ. වෙන කරන්න දෙයක් නැහැ. දැන්වත්වත් ඊළඟ ඡන්ද එනකොට උඹලට තෝරගන්න කලින් කරපු ආණ්ඩු තියෙනවානේ. නාමල් මහත්තයාගේ ආණ්ඩුව තියෙනවා, සජිත් මහත්තයාගේ ආණ්ඩුව තියෙනවා. ඉතින් ඔය රනිල් වෙනම ආවොත් රනිල්ගේ ආණ්ඩුව තියෙනවා. ඉතින් ওই විදියට මොකක් හරි ওই තුන් ගොල්ලොන්ගෙන් එකක් තෝරගන්න, අලුත් ඒවා තෝරගන්න එපා. මම තව ටික කාලයක් ගියාට පස්සේ මම ඇයි එහෙම කියන්නේ කියලා ඔයාලට කියන්නම්. හරිද? මං කලිනුත් කිව්වා දැන් මේ වීඩියෝ එක නැති නිසා මං අලුතෙන් කියන්නම්. තව ටික දවසක් ගියාට පස්සේ ඇයි මේ අලුත්ම කණ්ඩායමක් හොයාගන්න එපා කියන්නේ? ඇයි මේ පරණ කණ්ඩායම් ශක්තිමත් ඉඳලා මේගොල්ලන්ට දෙන්න කියන්නේ කියලා මම වෙනම වීඩියෝ එකක් කරන්නම්, පොඩි වීඩියෝ කෑල්ලක්. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. අපි නම් ඊළඟ දවසේ හමු වෙමු. අයිබෝවන්.